තරහා යන්න හේතු තියෙනවා. තරාව කියලා කියන්නේ අර ගාක පිපෙන මල් වාගේ. කොච්චර මල් කඩලා බලන්න පාතක මාත්‍ය. ඊට උදේත් මල් පිපෙනවා. ලබන සතියේත් මල් එනවා. පොට්ටු තියෙනවනේ. ගහෙන් කොහොමද මල් එනවාමයි. එහෙනම් අපි මේ තරාව නැති කරන්න නම් ඒකට අදාළ හේතුව නැති කරන්න ඕනේ. පුරුද්දට තරහා යනවා. මොකද්ද? හරියටම 12ට කෑම කාලා පුරුදුයි. 12 වෙනකොට ෆයිල් එකක් දෙනවා ඇවිල්ලා. මේ ටික ඔක්කොම බලලා මේක ඊමේල් කරන්න මේක ෆැක්ස් කරන්න දැන් තරහා යන අපිට බලන්නකො කෑමට යන වෙලාවේ මේ මනුස්සයා වැඩක් පැවරුවානේ. ඒක දැම්ම ඕනේ කියලාත් කියනවනේ. එතකොට කන්නතු කොහොමද? ඇයි අර පුරුද්දට නිසා තරහා යනවා. වර්තමානයේ තුල ඒ මොහොත තුල ඒකට ඇඩගැහිලා ජීවත් වෙන්න පුරුදුනාම අපිට කියලා පුරුද්දක් නැහැ. විශේෂ පුරුදු නැහැ. එතකොට පුරුද්ද නිසා තරහා යන්නේ නැහැ. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙනවා. මේ කට්ටිය මේ මෙන්න ඕනේ. මේ කට්ටිය එහෙම හින්නේ නැහැ. ලෝකෙ මිනිස්සු එහෙම නැහැ. එහෙම නැහැ. අපි බලාපොරොත්තු තැබුවා මේ බලාපොරොත්තු කඩ වුණාම තරහා යනවා අපට. අපි හිතන අපේ දරුවා විභාගේ පාස් වෙන්න ඕනේ. ඒ දරුවා ෆේල් වුණා. ලකුණු දෙකකින් ගියා. ඒ දරුවාගේ කන පැලෙන්න ගන්න තරහා. ඒ දරුවාට තෑගි දෙන්නේ නැහැ. ආදරෙන් කතා කරන දකින්නකොට රවණනවා. ඇයි? සිස්සත්තේ ෆේල් වෙලා මොකද්ද මේ දරුවා වැඩක්ම නැහැ. තරහා. ඇයි අපි බලාපොරොත්තුනේ සිස්සත්තෙන් පාස් වෙන්න? අපි බලාපොරොත්තුන බැරි වෙලාව සිස්සත්තෙන් ෆේල් වෙන්න මෙයා. පාස් වුණොත් මෙයා ලොකු ඉස්කෝලේට යයිනේ. එතකොට ට්‍රාන්ස්පෝර්ට් දීගෙන අපි යන්න එපා යාව අරගෙන. ෆේල් වුණත් ඉස්සරහා ගොඩරේ ඉස්කෝලේ පාරෙන් එහා පැත්තේ නම් ඊටු ටිකක් මෙතන ඉගෙන ගනි පාරෙන් එහා පැත්තට තල්ලු කරන එක විතරයි. හරි සරලයි වැඩේ. ට්‍රාන්ස්පෝර්ට් මොකවත් නැහැ. එහෙනම් ෆේල් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. ෆේල් වුණා. හරි සන්තෝෂයි. කේක් කපලා පුස්සයක් ගන්නවා. ඇයි? සිත්තත්තේ ෆේල් වුණා වේ පුතා. ඒක තුලින් අපට වාසි වැඩි. ප්‍රශ්න අඩුයි. එහෙනම් අපි බලාපොරොත්තු තබලා බලාපොරොත්තු කැඩුනාම ඒක තුලින් අපිට මේ ද්වේෂයක් අට ගන්නවා. තරාවක් වෛරයක් අට ගන්නවා. ඒක තවත් ක්‍රමයක්. අනුන්ගේ ඇසිරීම. උපාසක මාත්‍ර කියන්නේ උදේ පාන්දර හොඳට hina වෙලා ඉතින් තේ එකක් එම බීලා ගෙදර කට්ටියත් එක්ක කතා කරලා පත්තරේ බලන්න අස් ලොකුන. බලන්නකෝ මේ මිනිස්සු බීලා කෝච්චියල මේ මිනිස්සු උල තියන්න එපායි. මේමත් ඩයිවර්ලා. දැන් සිද්ධිය වෙලා තියෙන ගිය සතියේ අර ඩයිවර්ට උල තියන්න හදනවා. වෙවුලනවා ගේ ඇතුලේ. නේද මිනිස්සු බලන්න මේ මනුස්සයා පත්තරේ බලන්න ප්‍රෙෂර් එක වැඩි වෙනයි. අනුන්ගේ ප්‍රශ්න වලට මේ තරහා යන්නේ. ටීවී එක බලන්නකො පාර්ලිමේන්තුවේ මේ මිනිස්සු ගා ගන්නවනේ. ඉතින් අපේ පාර්ලිමේන්තුවද අපේ ප්‍රශ්නයක්ද නෑ. අරවා දකින්නකොට තරහා යනවා. මේ මිනිසුන්ට ස්ට්‍රයික් කරන්න වෙන තැන නැද්ද? මාපාර ස්ට්‍රයික් කරන්න ඉතින් අපි යන්නේ උඩින්ද? මට වාහනයකුත් නෑ. මම යන්නේ බස් එකේ. මට රස්සාවකුත් නෑ. අර නිකන් තින පාරට මම නිකන් කලබල වෙනවා. අනුන්ගේ ප්‍රශ්න වලට කලබල වෙනවා. ද්වේෂයට එක හේතුවක් ඒක. අනුන්ගේ කිසිම දෙයකට කම්පා නොවී හිටියාම අනුන් නිසා තියෙන ද්වේෂය ඇති වෙන්නේ නෑ. පුරුදු ඇති කරලා තිබ්බාම මේ පුරුදු වලට ඒක අදාළ පරිසරයක් දෙන්න නැත්නම් තරහා යනවා. කිසිම පුරුද්දක් තියාගන්න නැහැ. වර්තමානයේට අද ගෑනවා. බලාපොරොත්තු තිබ්බාම දේශය ඇති වෙනවා. කැඩුනොත් බලාපොරොත්තු තියාගන්න. මේ විදිහට අර මල් හැදෙන්න හේතු ටික තියෙනවානේ. හේතු ටික නිරෝධ කරනවා. දේශයට අදාළ හේතු ටික නිරෝධ කරනවා. අද්වේෂය කරනවා. අමතරව අරක කමඨාන වශයෙන් පුරුදු කරනවා. ඒ වෙන හැම දෙය තුලින්ම යථාර්ථය දකිනවා. මම බැන්නා පෙර සංසාරේ හේතුවක් ඇදුවා දැන් මට බැනු හැයෙනවා. මම උදරලා ගත්තා හරියටම හරි දැන් මිනිස්සු මගෙන් ගන්නවා. මම මිනිස්සුන්ට අපහාස කරන්න ඇති. ඒ නිසා මිනිස්සු මට අපහාස කරනවා ඇති. මේ විදියට අරක නිවැරදි කරනවා. අද්වේෂය කරනවා. මේක වඩනවා. වඩන ගමන් හරක පුරුදු කරනවා. හේතු ටික නිරෝධ කරනවා. දැන් ද්වේෂය ක්‍රමානුකූලව අඩු වෙලා නිරෝධම වෙලා යනවා. ද්වේෂය නැති සිත සම්පූර්ණ මෛත්‍රී සිත. ඇරිලා බැලුවාම සත්තු ඔක්කොම ඊළා වෙනවා. බල්ලා බුරන්නේ ඒ තරංග වලින් යාට තේරෙනවා මෙයා බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. බල්ලා ඊළා වෙනවා. එතකොට අපිට තේරෙනවා අපේ තරංගයට ඒ විශ්වයේ ප්‍රතිචාර දක්වනවා. එච්චර මෛත්‍රිය. ඒ ප්‍රදේශයට වයින්නවා. දාහනේ වරදින්නේ ඒ පරිසරය හරි සුන්දරයි. ඉන්න කට්ටිය බොහොම ජීවිතය පුදන්න තරම් ලෙන්ගතුයි. අපි මොකවත් දීලා නැහැ. කිසිම පුළුවන් තරම් බයිනවා ඒ කට්ටිය. නින්දා කරනවා, අපහාස කරනවා, අඩුපාඩු පෙන්වනවා, දොස් කියනවා, හැමතිස්සෙම වද දෙනවා. ඒ ජීවිතේ පුදන්න තරම් ඒගොල්ලෝ කැමති. ඇයි අර තරංගවල අර द्वේෂය නෑ, මෛත්‍රිය තියෙන්නේ. ඒකේ ඒ කට්ටියගේ හදවතට දැනෙනවා. මේමයි මේ කමඨාන වඩන්න තියෙන්නේ.